සංසාරේ දන් දුන්නේ නැති කෙනාට උපනූපං ආත්මේ නැහැ. මම දැක්කා එක පළාතක දුෂ්කර පළාතක ඔය සේරුවිල පැත්තේ අම්මා කෙනෙක් හිටියා. ඒ අම්මයි දුවයි විතරයි ගෙදර ඉන්නේ. තාත්තා ඒ අම්මයි තාත්තයි දුව ඉපදෙනකොටම තාත්තා මැරුණා. ඒ අම්මා ගෙයක් හදාගෙන ඉන්නවා. ඒ අම්මට යන්න එන්න තැනක් නැහැ. පුංචි අට්ටාලයක් ගහලා කොට ටිකක් දාලා කානුවක් උඩ ඉන්නේ යාලා. කානුවක් උඩ වටේට තහඩු ටිකක් දාලා උඩින් තහඩු ටිකක් දාලා අර අවුරුදු 16ක විතර තරුණ ගෑනු ළමයා යම්මයි ඒ ගෙදර ඉන්නේ. ඊට පස්සේ ඒ අම්මලා දුක ලයිට් නෑ. මිනිස්සු සැප විඳිනවා පේනවා තමන්ට සැප විඳ ගන්න විදියක් නෑ. මේ අම්මට ඊට පස්සේ බැරිම තැන ඉතින් පිරිසක් කතා වෙලා ගෙයක් හදලා දෙන්න ලෑස්ති වුණා. ගේ හදලා දෙන්න යනකොට ඉඩමක් ගන්න යනවා ඉඩම ගන්න විදිහක් නෑ. ඉඩමක් දෙන්නම් කියනවා දෙන්නේ නැහැ. ඊට පස්සේ ඔක්කොම ලෑස්ති කළා ඉඩමත් අරගෙන ඒ අම්මට ගේ හදලා දෙන. ඒ අම්මලා එතනින් එන්න කැමති නැහැ. එන්න කැමති නැහැ ඒ අය. එතකොට බලන්න සංසාරේ දීලා නැතිකම. සංසාරේ දීලා නැතිකම. එතකොට ඔයාලගෙත් මේ එක එක්කෙනාගේ එක එක මට්ටම්. සමහර අයට හොඳට තියෙනවා සමහර අයට නැහැ. සමහර අය රසයට කෑම කනවා සමහරුන්ට නැහැ. මේ ඔක්කොම තියෙන ඔයාලා දුන්න විදිය. ඒ නිසා මේ ජීවිතේ පුළුවන් තරම් දන් දෙන්න. Tamanට ටිකයි නම් තියෙන්නේ. දුප්පත් මිනිස්සයා දුප්පත්කමේ ඉඳලම දන් දෙන්න ඕන. Tamanට තියෙන දෙයින් දන් දෙන්න. Tamanට යසෙයිසුරු පහළ වුණාට පස්සේ දෙනවා කියලා ඉන්න එපා. Tamanට ලැබුණේ මොනවද? දෙන්න. පරලොවට ගෙනියන්නේ ඒ ටික. Tamanට තියෙනවා නම් දෙයක් ඒකෙන් දෙන්න සංඝයාට දෙන්න. සංඝයා කියලා කියන්නේ ඔබ පන්සලේ ස්වාමීන් වහන්සේලා වේවා ආරාමේ වේවා කාට හරි කමන්නේ. රහතන් වහන්සේලා සිහි කරගෙන දාන දෙන්න. රහතුන් සිහි කරගෙන දාන දෙන්න. රහතුන් සිහි කරගෙන. එතකොට ඔබේ දානේ මහත්ඵලයි. දාන එකත් හදලා ගිහිල්ලා ඕම් පිටිපස්සෙන් තියලා හාඳුන මේ දාන කියලා ඔය දාලා එන්න එපා. ගිහිල්ලා සංඝයා ළඟට සංඝයාට ගිහිල්ලා පූජා කරන්න. බුද්ධ පූජාව තමන්ම ගිහිල්ලා බුදුරජාණන්සේට පූජා කරන්න. පරලොවට ගෙනියන්නේ අපි එව්වා පින්වත්නි. අපි පරලොවට ගෙනියන්නේ වෙන කවුරුවත් නෙමෙයි. අපි ගෙනියන ටික. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සංසාරේ දුන්නේ නැති මිනිස්සු උපනූපං ආත්මේ ඉන්න හිටින්න තැන් නැහැ. ඉන්න හිටින්න තැන් නැහැ.